ජීවිතේ අපිට හම්බෙන සමහර මිනිස්සුන්ට අපි රිද්දනවා මේ වගේ. කවදාවත් ආයි තිබ්බ විදිහට හදන්න නම් බෑ. මට හම්බුණා කොලයක්. මම මේ කොලේ පොඩි කරනවා. තව පොඩි කරනවා. තව පොඩි කරනවා. තව චුට්ටක් පොඩි කරමු. දැන් මම සොරි කියනවා. අනේ මට සමා වෙන්න. සමා වෙන්න. සමා වෙන්න. බලන්නකො මේ කොලේ ආයි තිබ්බ විදිහට ආවේ නෑනේ. හරි ලස්සනට තිබ්බ මේ කොලේ ආයි අපිට තිබ්බ විදිහට ගන්න බැරි වුණා. ජීවිතේ අපිට හම්බෙන සමහර මිනිස්සුන්ට අපි රිද්දනවා මේ වගේ. කවදාවත් ආයි තිබ්බ විදිහට හදන්න නම් බෑ. ඒ නිසා මිනිහෙකුට වචන වලින් පහර දෙනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ අපි. වචන වලින් ගහනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. ඇයි දන්නවද? සමහර මිනිස්සු කියන වචන වලට හිත රිදෙනවා, හිත බිඳෙනවා. හරියට මේ ලස්සනට තිබ්බ කොලේ කෑලි කෑලි වලට නැවිලා ගියා වගේ. ආයි මේ කොලේ තිබ්බ විදිහට සකස් කරන්න හරි අමාරුයි. ඒ වගේ මිනිස්සෙක්ගේ වචන නිසා හිතක් රිදුනම ආයේ හිත හදන්න හරි අමාරුයි. හිත එක්ක ගනුදෙනු කරනකොට, මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ඔයාට හම්බෙන බැඳීම් අම්මා තාත්තා, සහෝදරයෝ, ස්වාමියා, බිරිඳ මේ අයගේ හිත එක්ක ගනුදෙනු කරනකොට හරි පරිස්සමට ගනුදෙනු කරන්න. ඇයි මේ කොලේට වෙච්ච වැඩේ මතක තියාගන්න. ආයි බිඳිච්ච එකක් හදන්න හරි අමාරුයි. හැදුවත් තිබ්බ විදිහට එන්නේ නැහැ. ඒ නිසා පරිස්සමෙන් කටයුතු කරන්න. තෙරුවන් සරණයි.